Hello traders! Profitix family එක වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා මෙච්චර කාලයක් දැනගෙන හිටියේ ලෝකෙ ට්‍රේඩ් කරන්න පුළුවන් ලොකුම මාකට් එක ක්‍රිප්ටෝකරන්සි මාකට් එක කියලා නේද? ක්‍රිප්ටෝකරන්සි මාකට් එක වගේ 23 ගුණයකට වඩා විශාල ලොකු මාකට් එකක් තියෙනවා. අන්න ඒක තමයි forex මාකට් එක කියලා කියන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරමු මොකක්ද මේ forex මාකට් එක කියන්නේ කියලා. මම Profitix Academy එකේ ලසිත් ප්‍රනාන්දු. මොකක්ද මේ forex මාකට් එකක් කියලා කියන්නේ? සරලවම ගත්තොත් ඔයා හිතන්න දවසට ඩොලර්ස් ට්‍රිලියන 7.5කට වඩා වැඩි ප්‍රමාණයක් ගනුදෙනු දෙන මාකට් එකක ඔයාටත් ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන විදිහේ ඔපොර්චුනිටි එකක් තමයි මෙන්න මේ forex මාකට් එක කියලා කියන්නේ. හරි. ඉතින් ළමයි මෙන්න මේ වගේ දවසට ට්‍රිලියන 7කට වඩා වැඩි ට්‍රාන්සැක්ෂන්ස් වෙන මේ මාකට් එක ගැන ඔයා දැනන් හිටියේ මොනවද? ඉතින් මම කියලා දෙන්නම් පැහැදිලිව සරලම විදියට මොකක්ද මේ forex මාකට් එක කියන්නේ කියලා. ක්‍රිප්ටෝකරන්සි මාකට් එකේ දවසට ගනුදෙනු වෙන්නේ ඩොලර්ස් මිලියන 20ත් 40ත් අතර ප්‍රමාණයක්. හැබැයි ඔයා හිතන්න මේ forex මාකට් එකේ ඒ වගේ 40 ගුණයකට 50 ගුණයකට වඩා ලොකු ඩොලර්ස් ට්‍රිලියන 7.5කට වැඩි ගනුදෙනු ප්‍රමාණයක් වෙනවා. ඉතින් ඔයාලට එතනින්ම තේරුම් ගන්න පුළුවන් ලෝකෙ තියෙන ලොකුම මාකට් එක මොකක්ද කියලා. ඉතින් එන්නේ ඒක තමයි මෙන්න මේ foreign currency exchange කියලා කියන්නේ. ඔයා හිතන්න ඔයාට ඕන වෙනවා ඇමරිකාවේ හරි ඕස්ට්‍රේලියාවේ හරි යන්න. හැබැයි ඔයාට කවදාවත් රුපියල් ගිහිල්ලා එහෙ යූස් කරන්න බෑ. අනිවාර්යෙන්ම ඔයා රුපියල් කියන එක එහෙ තියෙන ඩොලර්ස් වලට හෝ ඕස්ට්‍රේලියන් ඩොලර්ස් වලට මාරු කරගන්න ඕනි. ඉතින් ඔන්න ඔය මාරු වෙන ට්‍රාන්සැක්ෂන් එකත් ළමයි forex වල තියෙන එක ගනුදෙනු. ඉතින් ඔයා හිතන්නකො රටවල් අතර වෙන ගනුදෙනු, එහෙම නැත්නම් බැංකු අතර වෙන ගනුදෙනු, බැංකු රටවල් වල අතර වෙන ගනුදෙනු, කම්පැනිස් අතර වෙන ගනුදෙනු, ඒවා සාමාන්‍ය ඩොලර්ස් මිලියන ගණන් වල ගනුදෙනු. ඉතින් ඔන්න හැම ගනුදෙනුවක්ම මෙන්න මේ forex මාකට් එකට අයිති. එතකොට මේ forex මාකට් එකේ මොනවද මේ තියෙන්නේ? අංක 1 කරන්සි පෙහස්. එහෙම නැත්නම් මුදල් ලේඛක කියන එක රටවල් වල තියෙන මුදල් ලේඛක වර්ග තමයි මේ forex මාකට් එකේ තියෙන්නේ. අංක 2 commodities. ඉතින් සාමාන්‍ය මේකට අන්තර්ගත වෙන්නේ ඔය සිල්වර් මාකට් එක, එහෙම නැත්නම් ලංකාවේ ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙන මේ gold මාකට් එක වගේ දේවල්. අංක 3 stock market. නෑ. ඔයා හිතන stock market එක නෙමෙයි. මේක ලෝකෙ තියෙන ලොකුම stock markets වල එන ගනුදෙනු ටික. ඉතින් මේ stock market වලට උදාහරණ විදියට ගත්තොත් එහෙම ඔය Apple සමාගම, Coca-Cola සමාගම, Nasdaq ඒ කියන්නේ ලෝකෙ තියෙන ලොකුම tech companies එකතු කරලා හදාගත්තු index එකක්. ඉතින් තවත් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම ඉතින් ලංකාවේ තියෙන stock market සේරම එකතු කරලා කොළඹ stock market එකේ තියෙන වගේම තමයි ලෝකෙ තියෙන ලොකුම කම්පැනිස් ඔක්කොම එකතු කරලා මෙන්න මේ forex මාකට් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඔයා හිතලා බලන්න ළමයි 1800 ගණන් වල ඉඳන් ආව මේ forex මාකට් එක කොච්චර ස්ට්‍රෙන්ත් එකක් තියෙන මාකට් එකක්ද කියලා. ක්‍රිප්ටෝකරන්සි මාකට් එක 30 40 ගුණයකට වඩා වැඩි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ක්‍රිප්ටෝ මූව් වෙනවා වගේ 30 40 ගුණයකට වඩා වේගයකින් මේ forex මාකට් එකේ currencies එහෙම නැත්නම් metals එහෙම නැත්නම් commodities move වෙනවා. ඉතින් ළමයි ලෝකෙ පැවැත්ම කොච්චර කාලද තියෙන්නේ, ලෝකෙ economy එක කොච්චර කාලද තියෙන්නේ, ඒ තාක් මෙන්න මේ forex market එකත් දුවගෙන යනවා. ඉතින් මෙන්න මේ වගේ trust එක ලෝකේ වැඩිම market එකේ trade කරන්න ආසයි නම් ඔයාට තමයි මෙන්න මේ video series එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයත් ආසද ලෝකෙ තියෙන ලොකුම financial market එකේ ගනුදෙනු කරන්න? ඉතින් ඒකට තමයි මෙන්න මේ අවස්ථාව. ඉතින් forex trading කරන්න කැමැත්තෙන් ඉන්න ඔයාට මං හිතනවා මෙන්න මේ වීඩියෝ එකෙන් forex market එක ගැන හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මෙන්න මේ forex market එකට ඔයා කොහොමද enroll වෙන්නේ කියලා, ඇතුළත් වෙන්නේ කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ සීරීස් එක අනිවාර්යයෙන්ම ගේනවා. ඊට කලින් ඔයා මතක් කරලා අපිව subscribe කරලා comment එකක් දාලා ඒ වගේ තමයි like එකකුත් දාලා අනිත් වීඩියෝ ගෙනකන් අනිවාර්යයෙන්ම watch එකේ ඉන්න. අපි Profitix Academy